Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. සුබ දවසක් සියලු දෙනාටම. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ ට්‍රේඩින් view එක සම්බන්ධව. ට්‍රේඩින් view එකේ සම්බන්ධව කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා මේ අපේ group එකට WhatsApp group එකටයි මේ Telegram එකටයි message එකක් දාලා තිබුණා කීප දෙනෙක්ම පොඩි විස්තරයක් හරි කියන්න මේක ට්‍රේඩින් view එක සම්බන්ධව කියලා. එතකොට ට්‍රේඩින් view එක සම්බන්ධව ලොකු දෙයක් මේකෙන් කරගන්නේ නැහැ. මේකෙන් අපි ඇනලයිස් කරන එකනේ කරගන්නේ. එතකොට මේකේ ඇනලයිස් කරගන්නකොට අපි ට්‍රේඩින් view එකේ කියන්න වෙන කොයින් එකක් අරගමුකෝ අපි. එතකොට ට්‍රේඩින් view එකේ අපි ට්‍රේඩින් view එකේ රෙජිස්ටර් වෙන හැටි ඔක්කොම ටික මගේ වීඩියෝ එකක් ඇති කලින් ඒක බලන්න. රෙජිස්ටර් වෙලා නැති කට්ටිය එතකොට ට්‍රේඩින් view එකේ අපිට මේ වගේ තමයි ආවම ට්‍රේඩින් view එකේ පෙන්වන්නේ රතු පාටින් මුල. මේ ඔක්කොම රතු පාටයි කොළ පාටයි කැන්ඩල් තමයි පෙන්වන්නේ. මෙතන කළු පාට වෙලත් නැහැ. පෙන්වන්නේ එතකොට ඒ වගේ. එතකොට මෙතන මේ උඩ තීරුවේ මෙතන තියෙන්නේ අපේ ටයිම් ෆ්‍රේම් ටික. ඒ ටයිම් ෆ්‍රේම් ටික අපිට මෙතනින් ටයිම් ෆ්‍රේම් ඇඩ් කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මෙතනින් තමයි කොයින් එකක් සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ මේ වගේ මේ ඉන්ඩිකේටර් දාගන්න පුළුවන්. මේකෙන් කැන්ඩල්ස්ටික් පැටර්න් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙතනින් මේ රීප්ලේ කරලා බලන්න පුළුවන් අපිට. මේ රීප්ලේ එක වුණාට පස්සේ මේ වගේ අපිට පෙන්නනවා. මේ වගේ තැනකට ගිහිල්ලා ඉවර වෙලා අපිට ඒ අවශ්‍ය තැනට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ මෙතනින් එහාට අපිට ප්ලේ කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන settings කියලා තියෙන එකෙන් ඒ කියන්නේ මෙන්න මෙතන උඩම පේලියේ මෙන්න මෙතෙන්ට යනකොට මෙන්න මේ කොටුවක් වගේ එකක් තියෙනවා. මේ කොටුවට මේ පැත්තෙන් ඒකේ මේ උඩට ගියාම mouse point එකේ නිකම් settings කියලා තියෙනවා. මේක ක්ලික් කරාට පස්සේ මෙතනින් අපිට මේ symbol කියලා තියෙන එකේ මෙතන අපිට මේ candle එකේ අපි මේ පැත්තෙන් පේන candle එක තියෙනවනේ මේ පැත්තේ. මේ පැත්තෙන් මේ පේන candle එකේ මම මේ දාගෙන ඉන්නේ මෙතන මේ කැන්ඩල් එකේ බොඩිය නිල් පාට. එතකොට බොඩිය වටේට තියෙන බෝඩර් එක නිල් පාට. වික් එක කියන්නේ මේ වික් එක. ඒ කියන්නේ මේ චූටියට තියෙන එක. ඒක ඒ වගේ පාට වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් පාට වෙනස් කරලා ඉවර වෙලා අපිට මෙතනින් ඕකේ දුන්නාම මේකේ පාට වෙනස් වෙනවා. ඊට පස්සේ මේ ලයින් වලින් මෙන්න මේ තියෙන ඒවා වෙනස් කරගන්න පුළුවන්. මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් හදාගන්න ඒවා මේවා ගොඩක් තියෙනවා ඒ ටික. ඒ වගේ තමයි ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ canvas කියන එකට ගිහිල්ලා ඉවරලා මේ පිටිපස්සේ තියෙන කලර් එක තමයි මෙතනින් වෙනස් කරන්න තියෙන්නේ. මෙතනින් මේ කලර් එක ක්ලික් කරලා මෙතනින් වෙන පාටක් දුන්නොත් පිටිපස්සේ වෙන පාටක් වෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට ඒ වගේ මාරු කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේ ටිකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මේක මේ පැත්තේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ දැනට තියෙන ප්‍රයිස් එක සහ මේ කැන්ඩල් වල ඉදිරියට තිබ්බ. එතකොට අපි මේ කැන්ඩල් එකක් වලට මවුස් පොයින්ට් එක අරගෙන ගියාම මෙතන උඩ පෙන්නනවා මේ කැන්ඩල් එකේ ඕපන් එක, ක්ලෝස් එක, හයි එක ඒ ටික ඔක්කොම උඩින් පෙන්නනවා. මේ පැත්තෙන් සයිඩ් එකකින් තමයි අපි ඩ්‍රෝයින් කරන ටූල්ස් ඒ ඔක්කොම ටික තියෙන්නේ. ඒ ටූල්ස් වලට ගිහිල්ලා මෙන්න මේ වගේ ඊතලේ ක්ලික් කරාම මේ පැත්තෙන් අපිට පෙන්නන මේ ස්ටාර් මාක් එකක්. ඒ ස්ටාර් මාක් එක උඩට ක්ලික් කරාට පස්සේ මේක ස්ටාර් මාක් එක සිලෙක්ට් කරාම අපිට මෙන්න මේ වගේ බාර් එකකට එනවා මේ ඒ ටික. එතකොට ඒ බාර් එකට ආවට පස්සේ මේ අයිකන් වලින් මේ තියලා තියෙන විදිහ ඒවා මේකෙන් මේ විදිහට අඳින්න පුළුවන්. මෙතනින් ඩිලීට් කරන්න පුළුවන්. ඒකේ settings මෙතනින් කලර්ස් මාරු කරන්න පුළුවන්. ඒ ටික කරන්න පුළුවන්. මෙතන මේ ලයින් එකට ගියාම ලයින් එකක් අඳින්න පුළුවන්. ඒ ලයින් එකේ කලර්ස් මාක් කරන්න settings හදන්න ඔක්කොම පුළුවන්. ඒ වගේ තමයි මෙතනින් තියෙන්නේ. ඊට පස්සේ මේකේ
මෙන්න මෙතන මේ නම තියෙන තැන මෙතෙන්ට ගියාට පස්සේ අපිට මෙතනින් කොයින් එකක් මෙතනින් ටයිප් කරලා ඕනි කොයින් එකකට මාරු වෙන්න පුළුවන්. ඊගාවට ඒ නමට මේ දකුණු අත පැත්තෙන් තියෙන මෙතන පල්ලෙහාට තුඩකුත් එක්ක මෙන්න මෙතන පොඩි මාක් එකක්. එන්නේ මාක් එකට ගියාට පස්සේ මෙතන chart කියලා තියෙනවා. මේ chart කියලා තියෙන එකේ මෙන්න මේ news කියන එකට ගියාම අපි දැනට මෙතන මාක් වෙලා ඉන්න කොයින් එකේ news බලා ගන්න පුළුවන්. එතකොට මේ news වල මෙතන පෙන්වන්න news එක ආපු time එක ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ නිවුස් එක අදාළ කොයින් එක මේ කියන්නේ මේ එක්ස්චේන්ජ් එක මොකක්ද කියලා මෙතන බයිනෑන්ස් එක ඊට පස්සේ මෙතන දෙකක් පෙන්නනවා මේ බයිබිට් ඒ වගේ මාකට් එක මොකක්ද කියලා පෙන්වන්නේ මේ බයිනෑන්ස් වලට අදාළ ඒවා බයිනෑන්ස් වලට මෙහෙම තියෙනවා ඊට පස්සේ මෙතන නිවුස් එක තියෙනවා ඊට පස්සේ මේකේ මේ නිවුස් එක කොහෙන්ද මේගොල්ලෝ ගත්තේ කියන එක තියෙනවා මෙන්න මේ පැත්තේ. මේ පැත්තේ දිගටම තියෙන මේ නිවුස් එක කොහෙන්ද ගත්තේ කියලා ඒගොල්ලෝ. ඒ කියන්නේ එතකොට ඔය මේ දැන් සමහරක් කට්ටිය YouTube වල තියෙන නිවුස් අරගෙන මේකට දානවා. ඒ කියන්නේ මේක අපිට නිවුස් ටිකක් බලා ගන්න තියෙන මේ කොටසක් විදිහට තමයි Trading View එකෙන් දීලා තියෙන්නේ. මේ දකුණු පැත්තේ කෙළවරෙන්ම දාලා තියෙන්නේ මේ විදිහට මේ නිවුස් එක කොහෙන්ද මේකට මේ කිව්වේ කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ගත්තේ කියන තැන. එතකොට මේ නිවුස් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා නම් අපිට මේකේ උඩට ගිහිල්ලා මෙන්න මෙතනින් මේ ට්‍රාන්ස්ලේට් වලට ගිහිල්ලා සිංහල කියලා දුන්නාම මේ නිවුස් ටික ඔක්කොම සිංහලට ට්‍රාන්ස්ලේට් වෙනවා. එතකොට එහෙම බලන්නත් පුළුවන් අපිට ඊට පස්සේ මේක ඉංග්‍රීසි වලට හරව ගන්න පුළුවන්. හරවගෙන ඉවර වෙලා අපිට මේ නිවුස් එකක් උඩ අපි මෙහෙම ගිහලා අපි මේ බයිනෑන්ස් එකට අදාළ නිවුස් එකක් නෙමේක. අපි බයිනෑන්ස් එකේ ට්‍රේඩ් කරනවා නම් මේ නිවුස් එකට ගියාට පස්සේ මෙන්න මෙතන අපිට මේ නිවුස් එකේ විස්තරය පෙන්නනවා. මේ තියෙන්නේ. ඒ නිවුස් එක තර විදිහට ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. මේ පැත්තේ කතරෙන් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ආය chart එකට යනවා නම් back to chart කියන එකෙන් ගිය හැකි. ඊට පස්සේ මෙතන නැවතත් එතනම මේ ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මෙතනම ක්ලික් කරාට පස්සේ මේ අපිට ඊගාවට ගන්න පුළුවන් තුන්වෙනි එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ කොටසක් තමයි අපිට පෙන්වන්නේ. මේ වගේ කොටසක් අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතනින් පෙන්වන්නේ මෙන්න මේ පහුගිය අවුරුදු වල. ඒ කියන්නේ සම්පූර්ණ අවුරුද්දක් පුරාවටම ජනවාරියේ ඉඳන් දෙසැම්බර් වෙනකම් මේ කොයින් එකේ ගමන් මඟ තමයි මේ පෙන්වන්නේ. එතකොට මම මේ BTC USD එකේ ඉන්නේ. එතකොට අපි මෙතනින් වෙන කොයින් එකක් මාරු කරනවා නම් මෙතනට ගිහිල්ලා අපිට මාරු කරගන්න පුළුවන්. වෙන කොයින් එකක් මාරු කරගන්න ඕන ඕම් මාරු කරගෙන BTC වල Binance chart එක තමයි මේ තියෙන්නේ. Binance chart එකේ අපිට මෙතනින් මෙන්න මේ පටන් ගත්ත ජනවාරි 1 වෙනිදා මෙතන පෙන්නන්නේ මේ ජනවාරි 1 වෙනිදා කොයින් එක තිබුණ විදිහ. එතකොට ජනවාරි 2 වෙනිදා මේ ඔක්කොම 0 කියලා පෙන්නන්නේ percentage එක 100.0යි කියලා පෙන්නන්නේ ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා ඉඳන් අපි මේ කහපාට ඉරක් දිගේ යමුකෝ බලන්න. මේ කහපාට ඉර දිගේ ආවම උඩට මෙන්න මෙතනට ආවම ඔන්න බලන්න පෙන්නනවා අප්‍රේල් 14 වෙනිදා දිනේ. ඊට පස්සේ ඒ දිනේට අදාළව 2021 ජනවාරි 1 වෙනිදා ඉඳලා අප්‍රේල් 15 වෙනකන් 2021 118ක අප් එකක් ඇවිල්ලා තියෙනවා. 2022 115ක ඩවුන් එකක්. ඒ වගේ පෙන්වනවා දිගටම. එතකොට අපිට මේකෙන් දලා අදහසක් ගන්න පුළුවන් මේ අවුරුද්දක් ඇතුළත කොයින් කොහෙටද ගියේ කියන එක. එතකොට අපිට විශේෂයෙන්ම මේ දැන් මෙතන මෙන්න මේ අවුරුද්දේ මේ රෝස පාටට වගේ පෙන්වන අවුරුද්ද තමයි 2022 BTC එක ගොඩක්ම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ. එතකොට 2022 අවුරුද්ද ඉවර වෙනකොට මාකට් එක ගිහිල්ලා තියෙනවා ගොඩක්ම ඩවුන් වෙලා තියෙනවා. ඊට පස්සේ 2023 අපිට ඊට පස්සේ බලන්න පුළුවන් 2023 දෙසැම්බර් වෙනකොට මාකට් එක අප් වෙලා තියෙනවා. එතකොට මේ ජනවාරි ඉඳන් මේ දැන් අපිට මේ තද නිල් පාටින් මෙන්න මේ පෙන්වන්නේ මේ අවුරුද්දේ යන විදිහ තමයි පෙන්වන්නේ. මේ 2026 කියලා මෙතන තියෙනවා. ඒ කෙලින්ම අපි බලපුවාම 2026 මාකට් එක තියෙන තැන පෙන්වන්නේ. එතකොට ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ දක්වා මාකට් එක 0.24ක ඩවුන් එකක් තමයි දැනට තියෙන්නේ 1 වෙනිදාට සාපේක්ෂව. එතකොට මේක ඉන්න
ට්‍රේඩ් කරන ප්‍රමාණයත් එක්ක තියෙන මේ කොයින් බයිනෑන්ස් එකේ තියෙන සම්පූර්ණ මුදලත් එක්ක ගණනය කරලා තමයි මේක හදලා ඇත්තේ මට තේරෙන විදිහට. එතකොට මාකට් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන් දැන් මේකේ තියෙන විදිහට මේ කාර්තු ටිකනේ ඇත්තේ. මෙතෙන්ට බලමු මොන මෙතෙන් වෙනකොට මාර්තු කියලා තියෙන්නේ. මෙතන කාර්තු 4ක් තමයි තියෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් අපිට ආසන්නම අවුරුද්ද අපිට ගිය අවුරුද්දනේ ගන්න වෙන්නේ 2025 නේ. මෙන්න මේ 2025 බලන්න මාකට් එක ඉවර වෙලා තියෙන්නේ මෙතනින්. මාකට් එක ඉවර වෙලා තියෙන්නේ මෙන්න මෙතනින්. එතකොට මාකට් එක ඒ ඉවර වෙලා තියෙන තැනට සාපේක්ෂව 100ක ඩවුන් එකකින් ඉවර වෙලා තියෙනවා. එතකොට ජනවාරි 1 වෙනිදා මාකට් එක පටන් අරන් තියෙනවා 2026. පටන් අරගෙන දැනට තියෙන්නේ මාකට් එක 0.43ක ප්‍රොෆිට් එකක. කියන්නේ ධන පැත්තට ඇවිල්ලා තමයි තියෙන්නේ ඍණ පැත්තේ. එතකොට අපිට සාපේක්ෂව පහුගිය අවුරුදු මෙන්න මේ අවුරුදු 3ත් එක්ක බැලුවොත් අපි 25 මාකට් එක ගිහිල්ලා තියෙන්නේ මාකට් එක අප් වෙන්න පටන් අරන් තියෙන්නේ මෙන්න මෙතනින්. කියන්නේ මැයි මාසෙන්. මේකල තමයි මාකට් එක තරමක් දුරට අප් වෙලා ඩවුන් වෙලා තියෙන්නේ. 2024ත් එක්ක බලනකොට 2024 මාකට් එක අප් වෙලා තියෙනවා මෙන්න මෙතනින්. මෙතනින් මාකට් එක 2024 අප් වෙලා තියෙනවා මෙන්න මේ වගේ. එතකොට ඒ වගේ අපිට අදහසක් ගන්න පුළුවන් පහුගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා. ඒක තමයි මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එතනට යට තියෙනවා මෙතන තව ඇනලයිස් කරලා තියෙනවා මාකට් එක කොහොමද කියලා. මේවා මේ ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න අමතර කන්ෆර්මේෂන් එකක් අපිට ගන්න පුළුවන්. මේ එහෙම නැතුව මේකෙන් බලලා ට්‍රේඩ් කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ. මෙතන දැන් අපි 1 මිනිත් වලට යනවා. 1 මිනිත් වලට ගියාට පස්සේ මෙතන පෙන්නනවා මාකට් එක නියුට්‍රල් තත්ත්වයක යන්නේ. ඒ කියන්නේ මාකට් එක සෙලුත් නෙවෙයි මාකට් එක බයිත් නෙවෙයි 150ක විතර තත්ත්වකින් යන්නේ කියලා පෙන්නන්නේ. එතකොට මෙතන සමරිය පෙන්නනවා. මේ සම්පූර්ණ සමරිය මේ පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන මාකට් එක නියුට්‍රල් කියලා තමයි පෙන්නන්නේ මේ 1 මිනිත් වල. එතකොට මෙතනත් 1 මිනිත් වල නියුට්‍රල්. මාකට් එකට 5 මිනිත් වලට අපි යනවා බලන්න. 5 මිනිත් වලට ගියාම බලන්න මේ මූවින් ඇවරේජ් එකයි මෙතනයි සමරියයි සම්පූර්ණ පුල් සමරියයි දෙකම නියුට්‍රල් තියෙන්නේ. මෙතනට ගියාම 5 මිනිත් වල සෙල් පැත්තට තමයි වැඩි බරක් තියෙන්නේ. ඒකෝ 15 මිනිත් වලට යනවා අපි. 15 මිනිත් වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. මාකට් එක මෙතන නියුට්‍රල් කියලා පෙන්නනවා. හැබැයි මෙතන සමරියයි මූවින් ඇවරේජ් එක බලන්න. මූවින් ඇවරේජ් එක ස්ට්‍රෝං සෙල් පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මාකට් එක පල්ලෙහාට ඩවුන් වෙනවා කියන එක තමයි කියන්නේ. ඒකට අපි 1 hour වලට ගියාට පස්සේ 1 hour වලත් ලොකු ඒ විදිහට තමයි තියෙන්නේ. 4 hour වලට යනවා අපි. 4 hour වලට ගියාට පස්සෙත් ඒ සීමාවෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් උත් ඩවුන් වෙනවා කියන එක තමයි කියන්නේ. 1 day වලට යනවා අපි. 1 day වලට ගියත් ඒ ගාන තියෙන 1 week එකට යම් බලන්න. 1 week එකට ගියාම මේ කියන්නේ මේ ගෙවෙන සතියනේ තා පැය ගානයිනේ තියෙන්නේ අපිට. ඒ ගෙවෙන සතිය ඇතුළත මාකට් එක මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මූවින් ඇවරේජ් එක සෙල් පැත්තට කියලා තමයි මූවින් ඇවරේජ් එකේ හැටියට පෙන්වන්නේ. ඒකට 1 month ගත්තොත් 1 month වල ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ දක්වා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. එතකොට අපිට මාසේ අන්තිම ඉවරුනහම තමයි බලන්න වෙන්නේ අපිට ඊගාව මාසේ පටන් ගන්නකොට කොහොමද කියලා මාකට් එක. එතකොට අපිට මේකෙන් අනුමාන කරන්න පුළුවන් මේ මාසේ මාකට් එක බයි පැත්තට තියෙනවා කියන එකෙන් අපිට මාකට් එක ලබන සතිය ඇතුළත. ඒ කියන්නේ මේ වීක් වලට ගත්තාම මෙතන ස්ට්‍රෝන් සෙල් නෙවෙයි තියෙන සෙල් පැත්තට. එතකොට මේ මාකට් එක නියුට්‍රල් පැත්තට එයි කියලා මූවින් ඇවරේජ් එකත් නියුට්‍රල් පැත්තට එනවා කියන්නේ 1 month මාකට් එකත් එක්ක මාකට් එක අප් වේ කියන එක විතරක් අපිට දල වශයෙන් ගන්න පුළුවන්. ඒක ස්කැල්පින් කරනවා නම් මෙන්න මේ පොඩි ඒ වගේ බලන්න 15 මිනිත් වලට ගියාම ඔන්න ඔයගේ මාකට් එක සෙල් පැත්තට පෙන්නන්නේ. එතකොට අපිට මේකත් එක්ක ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්නවා නම් අපිට බලන්න පුළුවන් 1 hour වලට කියලා බලනවා. 1 hour වලයි 15 මිනිත් වලයි 4 hour වලයි දෙකේම එක හා සමාන ඒ තුනේම තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මාකට් එකේ සෙල් වේගය වෙනවා කියන අදහසක් නෙමෙයි මෙතනින් තියෙන්නේ. අපි එතකොට කොයින් එකකට ගිහිල්ලා කොයින් එකේ මාකට් එකේ තියෙන තැන බලනවා. තියෙන තැන බලලා මාකට් එකේ 6 high එකක් වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වල 1 මිනිත් 3 මිනිත් වල හදලා තියෙනවා නම්
යට ලෝ එකත් එක්ක අපිට සංසන්දනය කරලා මාකට් එක කොතනට ඩවුන් වෙයිද කියලා බලන්න පුළුවන්. මේකත් එක්ක මාකට් එකේ සෙල් ප්‍රෙෂර් එක වැඩි කියලානේ තියෙන්නේ මෙතන දැන්. දැන් බලන්න මේ නිව්ට්‍රල් කියලා තියෙන පොඩි ටයිම් ෆ්‍රේම්. එතකොට 5 මිනිත් වලින් නිව්ට්‍රල් කියන්නේ අපිට මාකට් එකේ ෂෝට් ටිකක් සමහරක් විට එක කොයින් වලට අනුව බලන්න පුළුවන්. ඒ වගේ අදහසක් තමයි මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ගියාම පෙන්වනවා මේ මූවින් ඇවරේජ් වල මේ මෙතනින් මේ පළවෙනි මේකේ පළවෙනි කොටසේ මේකේ විස්තරය තමයි මෙතන පෙන්වන්නේ කොච්චරද ප්‍රමාණය ඒවා ටික. ඊට පස්සේ මෙතනින් මේ මූවින් ඇවරේජ් කියන එකේ පෙන්වනවා මූවින් ඇවරේජ් එකේ අපිට බලා ගන්න පුළුවන් මේ සිම්පල් මූවින් ඇවරේජ් එකේ 10. එතකොට මෙන්න මේ මුදල 88518න් වගේ බයි එන්ට්‍රි වැඩි. ඒ කියන්නේ බයි වෙන පැත්තට තියෙන්නේ. එතකොට මූවින් ඇවරේජ් එකේ 50ට අපි හැදුවොත් අපිට අර මූවින් ඇවරේජ් එකේ හදන්න පුළුවන් නේ. 50ට හැදුවාම 88588න් වගේ සෙල් පැත්තට වැඩි බරක් තියෙනවා කියන එක තමයි මේ මූවින් ඇවරේජ් එක අනුව පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොගේම සමරියක් තමයි අර අතන මේ මීටර් රීඩින් එකේ මෙතනින් දීලා තියෙන්නේ මාකට් එක සමතුලිතයි කියන එක. මේ ඉන්න ටයිම් ෆ්‍රේම් එකේ. අපි ඉන්නේ මෙතන දැන් 5 මිනිත් එකේනේ 5 මිනිත් එකේ මාකට් එක සමතුලිතයි කියලා තියෙන්නේ. ඒ වගේ විස්තර ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් මේකෙන්. ටිකක් බලනකොට අදහසක් ගන්න පුළුවන් වෙයි. මොකද්ද මාකට් එකට වෙලා තියෙන්නේ කියන එක. දැන් බලන්න මෙතනින් මේ 1 day time frame එකට අපි ගියාට පස්සේ මෙතන තියෙන මේ මූවින් ඇවරේජ් වල මේ මූවින් ඇවරේජ් ඔක්කොම සෙල් පැත්තට හැරිලා තමයි තියෙන්නේ. කියන්නේ මූවින් ඇවරේජ් කියන ඉන්ඩිකේටර් එකෙන් අපි මේ විදිහට හැදුවොත් 200ට තිබ්බොත් 100ට තිබ්බොත් 50ට ඉරට තිබ්බොත් මේ ඉරි තුනෙන්ම කියන්නේ මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මාකට් එක සෙල් පැත්තට වැඩියෙන් යනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට අපිට සෙල් පැත්තට ගියා කියලා අපි කීයද ටක් ගාලා සෙල් එන්ට්‍රියක් ගන්නෙ නැහැ. අපි බලනවා සෙල් එන්ට්‍රියක් ගන්න නම් මාකට් එක පොඩි ටයිම් ෆ්‍රේම් වලින් SMC වලට අනුව නම් 6 හයි හදලා තියෙනවද මාකට් එක එතකොට චොච් එකක් දීලා තියෙනවද චොච් එකක් දීලා නම් අපිට එන්ට්‍රියක් සෙල් එන්ට්‍රියක් බලන්න පුළුවන්ද ඒ වගේ දෙයක් බලලා එන්ට්‍රියක් ගන්න පුළුවන් මේකේ තියෙන විස්තර ටික අනුව. එතකොට ওই ටික තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බලන්න මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න කියවලා බලන්න වීඩියෝ එකේ මොනවා හරි අදහසක් ඔයගොල්ලෝගේ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා තියාගන්න මේ විදිහේ වීඩියෝ ඉස්සරහටත් තව පුළුවන් වෙලාවට මම දානවා මේකෙන් අපිට ලොකු අදහසක් ගන්න පුළුවන් මේකත් එක්ක මාකට් එක සංසන්දනය කරලා බලන්න ඕගොල්ලෝ මේකා වීඩියෝ එකෙන් මේකා වීඩියෝ එකෙන් බලමු මට කීප දෙනෙක් ප්‍රශ්න වගේක් දාලා තිබුණා මේ කොයින් ඇනලයිස් කරන්න කියලා එහෙම හරි කොයින් එකක් ඇනලයිස් කරන්න උත්සාහයක් කරන්න